ආයිබෝවන් මේ දිනවල ලෝක ජනමාධ්‍යවල ප්‍රධාන මාතෘකාව යුක්‍රේන රුසියා යුද්ධය නෙමෙයි. ග්‍රීන්ලන්ත දූපත ගැන ප්‍රශ්නය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තය ඔවුන්ට අවශ්‍යයි කියලා ඉතා දැඩි මතයක ඉන්නවා. ඉතින් මේ දිනවල ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙනවා ලෝක ආර්ථික සමුළුව වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එක. ඉතින් මේකට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාත් පැමිණෙනවා. ඔහු පැයකට ආසන්න කාලයක් තමන්ගේ කතාව තුළ ග්‍රීන්ලන්තය ගැන කිහිප වතාවක්ම ප්‍රකාශ කරනවා. හැබැයි ඔහු කියනවා ග්‍රීන්ලන්තය හමුදා බලය යොදවලා අල්ලා ගන්නේ නැහැ කියලා. හැබැයි ඔහුට ග්‍රීන්ලන්තය අවශ්‍යයි කියලා කියනවා. ඒ සඳහා ටයිම් ෆ්‍රේම් එකක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලාත් කියනවා. ඉතින් අද කතාව මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගැනීමේ වැඩපිළිවෙල ගැන. අහලා බලන කතාව. ග්‍රීන්ලන්ත දූපත ලෝකයේ විශාලතම දූපත. මේ ආක්ටික් සර්කල් එකේ එහෙම නැත්නම් ආක්ටික් වෘතයේ පිහිටි මේ දූපත ඉතාමත් විශාල භූමිභාගයකින් හෙබි. හැබැයි මෙහි පවතින මේ අධික ශීත කර්කශ කාලගුණ නිසා ජීවත් වීම ඉතාමත් අපහසුයි. මුළු ජනගහනය 57000ක් පමණ. ඒකත් ඉන්නේ මේ නූක් අගනුවර ඇතුළු අදාසන ප්‍රදේශවල පමණයි. ඉතින් මෙහි මේ දූපතේ ඉතා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව ඒවයින් තාමත් ප්‍රයෝජනයක් කරන්නේ නැති නිසා. ඇමරිකාව මේ දූපත ඉල්ලන්නේ මේ ස්වභාවික සම්පත්ති ගන්නම නෙමෙයි. ඔවුන් ඉල්ලන්නේ මේ ආක්ටික් වෘතේ බලය තියාගන්න. මොකද මේ ආක්ටික් සර්කල් එක තුල පිහිටි රාජ්‍යයන් කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධානතම රාජ්‍යය රුසියාව. මොකද රුසියාවම භූමියෙන් ඉතා විශාල ප්‍රදේශයක් මායිම් වෙන්නේ මේ ආක්ටික් සර්කල් එකට. ඒ වගේම කැනඩාව, නෝර්වේ ඇතුළු රටවලුත් මේ ආක්ටික් සර්කල් එකට මායිම්ම තමයි තියෙන්නේ. ඇමරිකාවටත් ඇලස්කාව පැත්තෙන් සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඇමරිකාවට ඉතා විශාල බලයක් ගන්න නම් මේ ග්‍රීන්ලන්ත දූපත අවශ්‍යයි. ඒ වගේමයි ආක්ටික් වෘතය ආසන්නයේ නොහිටියට චීනයත් මේ ප්‍රදේශයට ඇහැ යොමාගෙන ඉන්නවා. ඉතින් ඇමරිකාව කියන්නේ ග්‍රීන්ලන්ත දූපත අවශ්‍ය වෙන්නේ මේ ලෝකේ ආරක්ෂාව සපය ගන්න කියලා. මොකද චීනය සහ රුසියාව මේ ආක්ටික් වෘතයේ බලය ගත්තොත් ඒක ලෝකෙට ප්‍රශ්නයක් වෙනවා කියලා. ඉතින් ට්‍රම්ප්ගේ ආගියුමන්ට් එක ආරක්ෂාව සම්බන්ධ එකක්. විශේෂයෙන්ම ග්‍රීන්ලන්ත දූපත තුළ early warning system එකක්. ඒ කියන්නේ රුසියාවෙන් චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුණොත් ඒක කලින් දැනගන්න පුළුවන් පද්ධතියක් මේ ග්‍රීන්ලන්තේ සවි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම න්‍යෂ්ටික ප්‍රහාරයකදී ඒක ඇමරිකානු ප්‍රධාන භූමියට යුරෝපා භූමියට එන්න කලින් වළක්වා ගන්න මේ දූපතේ ඉතාමත් හොඳ තැනක් කියලා ට්‍රම්ප් කියනවා. හැබැයි ට්‍රම්ප් ආරක්ෂාව විතරක් නෙමෙයි මේකේ සැඟවුණු රහස් තමයි මෙහි ඉතාමත් විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒවා කැණීම් කරලවත් නැහැ. ඉතින් ට්‍රම්ප් කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඔහු මේ ආරක්ෂාව කියලා ඉස්සරහට දැම්මට මේක පිටිපස්සේ ඉතාමත් විශාල ආර්ථික කතාවකුත් තියෙනවා. ග්‍රීන්ලන්තය අර්ධ ස්වාධීන රාජ්‍යයක්. මෙහි ඩෙන්මාර්කයේ කොටසක් විතර තමයි සැලකන්නේ. හැබැයි ග්‍රීන්ලන්තයට Tamanටම තීරණ ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක්, අගමැතිවරයෙක් සහ කැබිනට් එකක් ඉන්නවා. හැබැයි ආරක්ෂාව සහ විදේශ කටයුතු කියන සබ්ජෙක්ට් දෙක සම්පූර්ණයෙන් පාලනය කරන්නේ ඩෙන්මාර්කය. ඩෙන්මාර්ක හමුදාව තමයි ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව බාර වෙන්නේ. ඩෙන්මාර්කය කියන්නේ ඉතාමත් දියුණු ආර්ථික සහිත රටක් වුණාට ඉතා කුඩා රටක්. ප්‍රබල හමුදාමය හැකියාවක් නැහැ. ඔවුන් නේටෝ සමාජික රටක්. ඒ වගේම යුරෝපා සංගමයේ සමාජික රටක්. ඒ නිසාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද නේටෝවේ ප්‍රබල සමාජිකයා වන ඇමරිකාව තමන්ගේම කණ්ඩායමේ රටක කොටසක් ගන්නයි හදන්නේ. අන්න එතන තමයි මේ ගැටුම නිර්මාණය වෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය ඇමරිකාවට ලබා ගන්න තියෙන ඔප්ෂන් මොනවද? එකින් එක අපි කතා කරමු. පළවෙනි ඉතාමත් පහසුම ඔප්ෂන් එක තමයි මේක සල්ලි දීලා ගන්න එක. ඇමරිකාව මේ වගේම සල්ලි දීලා රුසියාවෙන් ඇලස්කාව ගත්තා. 1800 ගණන් වල රුසියානුවන්ට ඩොලර් මිලියන ගණනක් දීලා ඉතාමත් ලාභ මුදලකට ඇලස්කාව කියන ඉතා විශාල භූමිය ඇමරිකාව මිලදී ගත්තා. ඉතින් අද ඇමරිකාවට මේ ඇලස්කාව ඉතාමත් වටිනවා. එහි විශාල ජනගහන නැති වුණාට ඇමරිකාවට මේ ලෝකය පාලනය කිරීම සම්බන්ධව මේ ඇලස්කාව ඉතාමත් වැදගත්. ඉතින් ඒ වගේම තමයි ඔවුන්ට ග්‍රීන්ලන්තයත් සල්ලි දීලා ඩෙන්මාර්කයෙන් ගන්න පුළුවන්. හැබැයි සල්ලි දීලවත් දෙන්න ඩෙන්මාර්කය හෝ මේ නේටෝ සෙසු සමාජික රටවල් සහ යුරෝපා බලවතුන් කැමති නැහැ. ඔවුන් ඒක දකින්නේ වෙනත් ආකාරයකට. මේක ට්‍රම්ප් නිසා වෙච්ච දෙයක් විදිහට තමයි උන් සලකන්නේ. මොකද ට්‍රම්ප්ට කලින් හිටපු ජනාධිපතිවරු කවුරුත් මේ ග්‍රීන්ලන්තය ගන්න උත්සාහ කළේ නැහැ. ඉතින් මේ ට්‍රම්ප්ගේ මේ වැඩපිළිවෙල තමයි මේ යුරෝපා ජාතින් නේටෝ සමාජික රටවල් බියටපත් වෙලා තියෙන්නේ. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඇමරිකාවට තමන්ගේ හමුදාමේ බලය යොදලා මේ දූපත අත්පත් කරගන්න එක. ඒක ඉතාමත් පහසු කාර්යයක්.
මොකද ග්‍රීන්ලන්ත දූපතේ ජනගහනය 57000යි. ඉතා සුළු ඩෙන්මාර්ක් හමුදාවක් තමයි එහි රැඳී සිටින්නේ. ඒ වගේම ඩෙන්මාර්කෙට මේ දූපතට ඉතා විශාල දුරක් තියෙනවා. ඔවුන්ට ඇමරිකාවට යුද්ධ කරනවා කියලා හිතන්නවත් බෑ. හැබැයි ඇමරිකානු කඳවුරක් දැන්ටමත් එහි තිබෙනවා. ඒ වගේම ඇමරිකාවට ඉතා පහසුවෙන් මේ ග්‍රීන්ලන්ත දූපතට ගිහිලා මේ ඩෙන්මාර්ක් හමුදාව පරාජය කරන්න පුළුවන්. එතකොට මේකට නේටෝ සම්බන්ධ වෙනවා කියන එක හිතන්නවත් බෑ. මොකද නේටෝ රටවල් කියලා කියන්නේ ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය. ඔවුන් තුන්ගොල්ලෝ හැරුණම ප්‍රබල හමුදාවක් තියෙන කිසිම රටක් නැහැ. ඉතින් ඒ නිසා ඒ තුන්ගොල්ලොන්ට ඇවිල්ලා ග්‍රීන්ලන්ත දූපත වෙනුවෙන් ඇමරිකාවට යුද්ධ කරන්න තරම් කිසිම හැකියාවක් නැහැ. එතකොට හමුදාමේ ඔප්ෂන් එක ඊටමත් පහසු ඔප්ෂන් එකක්. හැබැයි ට්‍රම්ප් කියනවා ඔහු කිසිම අවස්ථාවක බයි ෆෝස් බලෙන් මේක ගන්නෙ නැහැ කියලා. දැන් කතා වෙනවා තුන්වෙනි ඔප්ෂන් එකක් ගැන. ඒකෙදි කියන්නේ දෙගොල්ලෝ මේක ෂෙයා කරගන්න. ඒ කියන්නේ ග්‍රීන්ලන්ත දූපතෙත් ඇමරිකාවට කොටසක් දෙන්න. ඒතකොට ඩෙන්මාර්කෙටත් කොටසක් තියෙනවා. ඉතින් එතනදී හරියටම කියන්නේ මේක පරිපාලනමය බලය දීමක්ද එහෙම නැත්නම් ඇමරිකානු හමුදාවන්ට එහි නිදහසේ කටයුතු කරන්න දෙනවද කියන කතාව පැහැදිලි නැහැ. හැබැයි ට්‍රම්ප්ගේ මේ තුන්වෙනි සැලසුම මේ ෂෙයා කරගන්න වැඩේ තමයි දැන් සාකච්ඡා වෙන්නේ. හැබැයි මේකටත් ඩෙන්මාර්කේ කැමති නැහැ. ඉතින් ඩෙන්මාර්කේ කැමති නැහැ වගේම අර යුරෝපීය ප්‍රබල බලවතුන් තුන්දෙනාත් ඒකට කැමති නැහැ. ඉතින් මෙන්න මේ ඔප්ෂන් තුන තමයි දැනට තියෙන්නේ. ග්‍රීන්ලන්තේ මේ විදිහට ඇමරිකාව අත්පත් කරගත්තොත් ඒක රුසියාවට අභියෝගයක්. මොකද රුසියාව තමයි දැන් ආක්ටික් ප්‍රදේශයේ ඉන්න බලවතා. මොකද රුසියාවට නියුක්ලියර් අයිස් බ්‍රේකර්ස් තියෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන අයිස් කඩාගෙන යන්න පුළුවන් නැව් තියෙනවා. ඒවා වෙනත් කිසිම රටකට නැහැ. ඒ වගේමයි රුසියාව මේ ආක්ටික් ප්‍රදේශයේ ඉතා විශාල ලෙස තෙල් සම්පත ප්‍රයෝජනට ගන්නවා. ඒ වගේම නෝර්වේ රාජ්‍යත් මේ ප්‍රදේශයේ තෙල් සම්පත ප්‍රයෝජනට ගන්නවා. කැනඩාව නම් එතරම් ප්‍රබල ලෙස ක්‍රියාකාරී නැහැ. හැබැයි මේ ආක්ටික් ප්‍රදේශයට ඍජුවම සම්බන්ධ නොවුනට චීනෙත් දැන් ආක්ටික් ප්‍රදේශයට එන්න හදනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි ඇමරිකානු මේ බල තුලනය කරගන්න තමයි ඔවුන් මේ ග්‍රීන්ලන්ත දූපත ගන්න හදන්නේ. මොකද ග්‍රීන්ලන්ත දූපත ගත්තා කියන්නේ ඉතා විශාල ප්‍රදේශයක වපසරියකට ඇමරිකාව සම්බන්ධ වෙනවා. මේ දිනවල ඩාවොස් නුවර මේ ලෝකනායකයන් සියලු දෙනාම ඉන්නවා. විශේෂයෙන්ම මේ යුරෝපීය බලවතුන්, ඇමරිකාව, ඩෙන්මාර්කයත් ඇතුළු ලෝකනායකයන් ඩාවොස් නුවරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඩාවොස් නුවර කතාවේදී ට්‍රම්ප් වැඩි වතාවක් මේ ග්‍රීන්ලන්තය ගැන කතා කරනවා. ඔහු කීප අවස්ථාවකදීම ග්‍රීන්ලන්තය කියලා ඔහු අයිස්ලන්තයත් හඳුන්වනවා. මොකද අයිස්ලන්ත දූපත තියෙන්නේ ඒ ප්‍රදේශෙම තමයි. හැබැයි ඔහුට වැරදීමකින් තමයි මේ අයිස්ලන්තය ගැන කියවෙන්නේ. කොහොම නමුත් මේ ග්‍රීන්ලන්ත දූපත නිසා ලෝකයේ සිදුවන විශාලතම භූදේශපාලනික වෙනස්කම සිද්ධ වෙන පටන් අරන් තියෙන්නේ. මොකද ග්‍රීන්ලන්තය වැරදිලාවත් ට්‍රම්ප් ගත්තොත් නේටෝ සංවිධානය දෙකඩ වීමේ ප්‍රධානම සාධක බවට ඒක පත් වේවි. ඉතින් ඒක රුසියාව චීනය ලබන විශාල ජයග්‍රහණයක් බවටත් පත් වේවි. ඉතින් අපි ඊළඟ දිනේදී කතා කරමු මේ ග්‍රීන්ලන්ත දූපත නිසා මේ නේටෝ සංවිධානය ඇයි දෙකට වෙන්නේ කියලා. ඉතින් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.